වණකම්. හරි පුතේ ඔන්න පන්තිය පටන් ගන්න හදන්නේ. අපි සොරාකුරු නෙලියමින් හිටියේ සොරාකුරු තමා ලියන්න පුරුදු වෙමින් හිටියේ. අද සොරාකුරු ටික ලියලා ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ව්‍යංජන අකුරුත් මොනවද තියෙන්නේ කියලා බලලා ඒකෙනුත් ව්‍යංජන අකුරු කීපයකුත් අපිට ලියා ගන්න වෙලාව තියෙනවා. හරි එහෙනම් දැන් ඔයාලා කීප දවසක් ඇවිල්ලා තියෙනවා පන්තියට. ගෙදරදී අර ඒ අකුරු අපි ලියලා පුරුදු වෙච්ච අකුරු නැවත ලියලා හුරු වෙන්න ඇති කියලා හිතනවා. දැන් ලස්සනට අකුරු ලියන්න පුළුවන් ඇති. මට ලියලා එවපු අකුරු මම බලලා ඔයාලට එව්වා. හරි ඒවා වැරදි ඒවා මොනවද කියලා. ගොඩාක් අයගේ හරියට ලියලා තිබුණා. ලස්සනට අකුරු ලියලා තිබුණා. සමහර අයගේ තිබුණා හැබැයි චූටි චූටි අඩුපාඩු. ඔය ඒ යන්න වල එහෙම චූට්ටක් අර අපි ලියපු බිඳුවකින් වගේනේ පටන් ගත්තේ. එතකොට ඔන්න ඒ බිඳුව තව චුට්ටක් ලොකු කරලා ලියලා තිබ්බනම් ලස්සනට පේනවා. ගොඩක් අය ලියලා තිබුණා ලස්සනට. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ චුට්ටක් අර ඒ අඩුපාඩුකම් දැක්කා. එහෙනම් අපි ඒ යන්න දක්වා ලියලා තියෙනවා. අපි ඊතුරු අකුරු ලියමු. ඔයාගේ ටියුට් එක ළඟට ගන්න. දැන් පුතේ මේ අය අකුර හරි ලස්සන අකුරක්. ලස්සන අකුරක් තියෙන්නේ. හොඳට ලස්සනට ලොකුවට ලියන්න පුළුවන් අකුරක්. අපි එහෙනම් ලියලා බලමු. කොයි විදියට ලියවෙනවද කියලා. ඉස්සරවම ඔන්න හොඳට බලන් ඉන්න. ලියලා බලමු කියන්නේ ඔයාලට ලියන්න කියලා නෙවෙයි මං ලියනවා ඔයාලා බලන් ඉන්න. හරි. ඔන්න අය අකුර දැන් ඒකෙත් බෝලයක් තියෙනවනේ බිඳුවක් තියෙනවනේ. අපි කිව්වා මේ බිඳුවෙන් පටන් ගන්න අකුරු තියෙනවනම් දැන් යන්නෙත් තිබ්බා ඒ යන්නෙත් එහෙමයි අයි එකෙත් එහෙමයි ඔයන්න ඕ යන්න ඊළඟට අව් කියන අකුර ඒ වගේ තියෙනවා පොඩි රවුමක් මුල. එහෙනම් අපි එතනින් තමයි පටන් ගන්නෙ. මෙන්න මේකෙන් දැන් මෙන්න මේ මුලින්ම තියෙන බෝලයෙන් තමයි අපි පටන් ගන්න අකුරු. සිංහල අකුරු වගේම තමයි බිඳුවකින් පටන් ගන්න අකුරු තියෙනනම් අපි එතනින් පටන් ගන්නවා. ගොඩාක් වෙලාවට පුතේ මේ අකුරු පටන් ගන්නෙ වම් අත පැත්තෙන්. වම් අත පැත්තෙන් තමයි අකුර පටන් ගන්නෙ. නැත්තම් දකුණු අතින් නම් මේ පැත්ත වෙනවනේ. වම් අත පැත්ත කියන්නේ මේ කෙලවරෙන් පටන් ගන්නෙ. හරි දැන් බිඳුව ඊට පස්සේ ඒක මෙහෙම අරගෙන යනවා මෙතෙන්ට. හොඳට බලන් ඉන්න මම මේ චූටියට පොඩි පොඩි කොටස් අරගෙන කියලා දෙන්නේ. හරිනේ දැන් ඔන්න චුට්ටක් ලියාගත්ත අකුරේ ඊළඟට ආය මෙහෙට. ආය මේ පැත්තට ටිකක් ගන්නවා මේ. ඔය වගේ. දැන් උඩ කොටස හරි. ඊට පස්සේ මැදින් ඔය ඉරි කොටස මෙහෙම ගන්නවා. මේක ලේසි. මේ ටිකම අපි ගමුකො මෙහාටම. ඊළඟට යන ටික මේ සිංහල යයන්න වගේ යන්නේ මේ. මෙතෙන්ට ගියා ආයේ මේ පැත්තට සිංහල යයන්න ලියද්දි අපි එහෙම නේද ලියවෙන්නේ. ටිකක් ඒ වගේනේ. ඔන්න අයි අකුර. ඔය විදිහට එන්නේ. දැන් මේ තිත්තිරි උඩ ලියනකොට අපිට ලස්සන අයි අකුරක් ලියවෙනවා. අර ඇද වෙන්නේ එහෙම නෑනේ. හරියට මේවා බැලන්ස් වෙලා උඩ තියෙන මේ කොටස් දෙකයි මේ පාත තියෙන කොටස් දෙකයි ලස්සනට බැලන්ස් වෙලා ලියවෙනවා. තිත්තිරි උඩ ලියද්දි. හැබැයි ඕක වෙනම ලියන්න ගත්තාම වෙන වැරදි මොනවද කොයි වගේද කැත වෙන්නේ අකුර කියලා මම ඒකත් මතක් කරන්නම්. ආයෙ පාරක් මේ දෙක හොඳට බලා ගන්න. එකම අකුර මම ඔන්න ලියනවා. ඔන්න පෑන උස්සන්න නැතුව එක දිගටම අකුර ලියලා අවසන් කරන්න හදන්නේ. මේක තමා දෙමළ අයි අකුර. ඔන්න උතරින් ඉවරයි. ලස්සන අකුරක් හොඳට ලොකුවට ලියන්න පුළුවන් ලස්සන අකුරක්. ඉස්සරෝම බලාගෙන ඉන්න. හරි. දැන් ඔයාට මේ අකුර දැක්කහම පේන දෙයක් තමයි මේ මැදින් ඉරක් අපි අරගෙන යනවනේ පාත කොටස ලියන්න. ඒ ඉරේ ගෑවිලා නෑ පුතේ මේ උඩ මෙහෙට පාත් වෙලා තියෙන කොටසයි මැදින් ඊට පස්සේ මෙහෙන් උඩට ගිහින් තියෙන කොටසයි. ඒ කියන්නේ මේක වැරදි එකක් දැන් මෙහෙම එකක් ලියලා තිබ්බොත් එහෙම කවුරු හරි මෙහෙම එකක් ලිව්වොත් මේ අයි එකේයි මේ මං වැරදියට ලියපු මේක වැරදියට ලියපු එකේයි වෙනසක් ඔයාලට පේනවා ඇති. මේ හරි එකේ මේ පැත්තට ගන්න ඉර මැදින් යන ඉර මේ ඉරිවල ගෑවෙන්නේ. හැබැයි මේක මේ දෙක මේ ගෑවිලා මේ පැත්ත ගෑවිලා ඉරේ. එතකොට අකුර වැරදි. ඒ කියන්නේ අපි හදිස්සියට ලියනකොට ඕවා ලියවෙනවා මේ. හදිස්සියට ලියද්දි මේ ඉරි එකටම ගෑවිලා එක ඉරක් වගේ තියෙනවා නම් ඔන්න වැරදි. මේ ගාවලා නෑ ලස්සනට අරගෙන තියෙනවා
මෙහෙම ලියන්න නම් කල්පනාවෙන් ලියන්න ඕනේ කලබල වෙලා ලියලා බෑ. ඒ හින්දා ඉස්සරෝම ටිකක් අර හොඳ අවධානයෙන් ලියන්න ඕනේ. ඔයාට ඒ අකුර ලියලා හුරු වුණාට පස්සේ පුතේ ඔය වැරදි වෙන ඒවා අඩුයි. වෙන්නෙම නැති තරම්. ඒ හින්දා ඉස්සරෝම ලස්සන්ට ලියන්න බලන්න හොඳ කල්පනාවෙන්. අනිත් එක තමයි මේ එකම විදියට බැලන්ස් වෙලා තියෙන උඩ කොටස් දෙක ඊට පස්සේ පහත සමහර වෙලාවට මේකත් වැරදි. සමහර වෙලාවට මේ මෙහෙම වෙලා ආයේ මේ පැත්තට එහෙම යවෙන්න පුළුවන් ඒකත් වැරදි. බැලන්ස් නෑනේ. මෙතන ඉර මේ පැත්තේ මෙහෙ ඉර මේ පැත්තේ. මේකේ බලන්න එකම ප්‍රමාණෙන් ඇවිල්ලා අපිට මේ තරම්ම ටයිප් කළා වගේ ලස්සනට ලියා ගන්න බැරි වෙයි. හැබැයි නිවැරදිව ලියමු. ඒ කියන්නේ මේ වගේ වරද්දක් නැතුව. එහෙනම් දැන් තනියම ලියන්න තියෙනවා. ඒකත් ඔන්න මං ලියන්නම්. ඊට පස්සේ ඔයාට ලියන්න අවස්ථාව දෙනවා. දැන් බලන්න මෙහෙම ලියන්න පුළුවන්ද කියලා. තිත්තිරි උඩ ලියලා බලන්න. තිත්තිරි උඩ ලියලා බලන්න. ඊට පස්සේ ආයි අපි තනියම ලියද්දි අපි ටිකක් ලොකුවට අකුර ලියමු. අපිට අර ඇහි මට්ටමින් පේනවනේ මේක මේ ගානින් වගේ ලියවුනොත් ඇති කියලා. එතකොට හරි. එහෙමයි කියලා පුතේ මෙහෙම එකකුත් තියෙනවා. මේක මම මේ ප්‍රමාණයෙන්ම පාතට ගන්නම් පොඩ්ඩක්. මෙහෙම ලියුවොත් දැන් ගාවන්න එපා කීවා. එහෙනම් අපි මේ වගේ කරලා මේක තව ටිකක් මෙහෙම පාත් කරලා මේ වගේ ගත්තොත් එහෙම ඒකෙත් අකුර උඩ ගිහිල්ලා වගේ. ඒ හින්දා චුට්ටක් අර ලස්සනට මේ කොටුවක් වගේ පේනවා. වෙලාවකට ලස්සනට අර රවුමක් වගේ පේනවා. ලස්සනට එන්න ගන්න. නැත්නම් හැඩේ වෙනස් වුණොත් අකුර කැත වෙනවා. එහෙනම් අයි අකුරනේ මේ අපි ලියන්නේ. අයි අකුර තමයි මේ ලියන්නේ. අයි අකුරේ ගාවන්න එපා. අර මේ පැත්තෙන් යන ඉරේ ගාවන්න එපා. ලියන්න උත්සාහ කරන්න බලන්න. තනියම ලියා ගන්න පුළුවන්ද කියලා. ඔය වගේ. chat එකත් බලන්නම් ඔයාලගේ මොනවද ගැටලු කියලා. තාම පුතේ රූල උඩ ලියන්න යන්න එපා. මම රූල උඩ ලියන එක කියන්නම්. දැනට මෙහෙම ලියාගත්තාම ඇති.